ලංකාවේ ඕනම ගමකට ගියොත් වැවයි දාගබයි වගේ අපිට අනිවාර්යයෙන්ම දකින්න පුළුවන් තවත් එක තැනක් තියෙනවා. ඒ තමයි සමූපකාර ග්‍රාමීය බැංකුව. අතීතයේ ඉඳලම ග්‍රාමීය ආර්ථිකයේ කොඳුනාරටිය බවට පත් උනේ මේ ග්‍රාමීය බැංකු පද්ධතිය කිව්වොත් වඩාත් නිවැරදියි. අද වෙනකොට ලෝකයේ වේගයෙන් ඩිජිටල්කරණය වෙනවා. පුංචිම මුදල් ගනුදෙනුත් මාර්ගගත ක්‍රමයට සිදු කිරීම මේ වෙනකොට ශ්‍රී ලංකාව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙලා හමාරයි. ඉතින් මේ ඩිජිටල් රැල්ල ඇතුලේ අපේ සාම්ප්‍රදායික සමූපකාර ග්‍රාමීය බැංකුවල වර්තමාන තත්ත්වය මොකක්ද? සමූපකාර ග්‍රාමීය බැංකු තවදුරටත් ඉදිරියට යන්න නම් තාක්ෂණයෙන් නවීකරණය වෙන්න ඕනේ කොහොමද කියලා අද අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු. ශ්‍රී ලංකාව පුරා දහස් ගණනක් තියෙන ශාඛා ජාලයක් හිමි. ලක්ෂ සංඛ්‍යාත සමාජික සංඛ්‍යාවකගෙන් සැදුණු දැවැන්තම ජාලයක් තමයි මේ සමූපකාර ග්‍රාමීය බැංකු පද්ධතිය කියලා කියන්නේ. විශේෂයෙන්ම ග්‍රාමීයව සහ වතු ආශ්‍රිතව සිටින ජනතාවට වර්තමානයේ වන විටත් Tamanගේ මූල්‍ය අවශ්‍යතා සම්පූර්ණ කරගන්න තියෙන ප්‍රධානම ආයතනයක් විදියට තවමත් තියෙන ලොකුම සහනය තමයි මේ ග්‍රාමීය බැංකුව. නමුත් ගැටලුව තියෙන්නේ මෙන්න මෙතන. අදටත් බහුතරයක් ග්‍රාමීය බැංකුවල වැඩ කටයුතු සිද්ධ වෙන්නේ අතීත කාලයේ පැවති පැරණි ක්‍රමවේදයන් වලටම තමයි. විශාල ලෙජර් පොත්, අතින් ලියන පාස්පොත් වැනි දේවල් අදටත් අපිට ග්‍රාමීය බැංකු බහුතරයකම දැක ගැනීමේ හැකියාව පවතිනවා. ශ්‍රී ලංකාවේ සෑම වාණිජ බැංකුවක්ම පාහේ Tamanගේ ගනුදෙනුකරුවන්ට පහසුවෙන් බැංකු කටයුතු සිදු කර ගැනීම සඳහා මොබයිල් ඇප්ලිකේෂන් එකක් ලබා දීලා තියෙන වෙලාවක උපකාර බැංකුව තාක්ෂණය අතින් තරමක් පසුපසින් ඉන්නවා කියන එක කිසිවිටකත් රහසක් වෙන්නේ නැහැ. නිසාම අලුත් පරම්පරාව මේ ග්‍රාමීය බැංකු පද්ධතියට ආකර්ෂණය වීමක් කිසිසේත්ම සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අලුත් පරම්පරාව ග්‍රාමීය බැංකු පද්ධතියෙන් ඈත් වීමේ දැඩි අවධානමකුත් මේ වෙනකොට පවතිනවා. ඉතින් මේ ග්‍රාමීය බැංකු පද්ධතිය ඊළඟ මට්ටමට එහෙමත් නැත්නම් next level එකට යන්න මොනවද කරන්න ඕනේ? මේ සම්බන්ධයෙන් මම පියවර 3ක් යටතේ සාකච්ඡා කරනවා. පළමු පියවර විදියට core banking system මධ්‍යගත පරිගණක පද්ධතියක්. මෙතනදී ශ්‍රී ලංකාවේ සෑම සමූපකාර ග්‍රාමීය බැංකුවක්ම එකම නෙට්වර්ක් එකකට සම්බන්ධ වෙන්න ඕනේ. සරලවම පැහැදිලි කරනවා නම් ශ්‍රී ලංකාවේ ඕනෑම ග්‍රාමීය බැංකුවකින් ග්‍රාමීය බැංකුවේ ගනුදෙනුකරුවන්ට ඕනෑම ප්‍රදේශයක තියෙන ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වූ මේ විශාල ජාලය තුල පවතින ඕනෑම බැංකුවකින් Tamanගේ බැංකු කටයුතු මුදල් තැන්පත් කිරීම, මුදල් ආපසු ගැනීම වැනි සියලුම බැංකු කටයුතු සිදු කිරීමේ හැකියාව මේ හරහා ලැබෙනවා. දෙවන පියවර විදිහට හඳුන්වන්න පුළුවන් ඩිජිටල් බැංකුකරණය සහ මොබයිල් ඇප් සහ SMS ඇලර්ට් සේවාවන්. සමූපකාර ග්‍රාමීය බැංකු වලටත් සරලව භාවිතා කරන්න පුළුවන් මොබයිල් ඇප්ලිකේෂන් එකක් වර්තමානයේ පවතින දැඩි තරංකාරීත්වයේ හමුවේ අනිවාර්යයෙන්ම ලබා දිය යුතුමයි. ඒ වගේම මාර්ගගත ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීම හරහා පොඩි ගනුදෙනු පවා මේ ගිණුම් හරහාම සිදු කිරීමේ හැකියාවක් පවතිනවා. SMS alert සේවාව මගින් ගනුදෙනු විස්තර ලබා දෙනවා වගේම ප්‍රචාරණ කටයුතු සඳහාත් අපිට මේ SMS alert සේවාව විශාල වශයෙන් ප්‍රයෝජනවත් වෙනවා. මේ SMS alert සේවාව සක්‍රිය කිරීමට හැකියාවක් පවතිනවා නම් ග්‍රාමීය බැංකු පද්ධතිය තුල. ඒ වගේම ඊට අදාළ සේවා ගාස්තු අය කිරීම මගින් ග්‍රාමීය බැංකු පද්ධතියට තවත් අමතර ආදායමකුත් එකතු වීමක් සිදු වෙනවා. තුන්වෙනි පියවර ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර. ඒ කියන්නේ ATM යන්ත්‍ර. රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ATM ජාලය සමග සමූපකාර ග්‍රාමීය බැංකුවේ ATM කාඩ්පත් සම්බන්ධ කිරීමේ හැකියාවක් පවතිනවා නම් ශ්‍රී ලංකාව තුළ සමූපකාර ග්‍රාමීය බැංකු පද්ධතිය විශාල පෙරලියක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා. සඳහන් කරපු පියවර කීපය අපිට සමූපකාර බැංකු පද්ධතිය තුළ ස්ථාපිත කරන්න පුළුවන් වෙනවා නම් සමූපකාර බැංකු පද්ධතිය මගින් අනෙකුත් තරංකාරී බැංකු පද්ධති වලටත් අනෙකුත් තරංකාරී බැංකු වලටත් අනෙකුත් තරංකාරී ආයතන වලටත් විශාල තරගයක් ලබා දී සමූපකාර බැංකු පද්ධතිය ශ්‍රී ලංකාව තුළ මහත් පෙරලියක් සිදු කිරීම අනිවාර්යයි. සමූපකාරය කියන්නේ හුදෙක් ලාභයම අරමුණු කරගත්ත තැනක් නෙවෙයි. ඒක මානුෂීය බැඳීමක්. අන්නේ මානුෂීය ගුණය සුරකින්න ගමන් නව තාක්ෂණය මුසු කළොත් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය ගොඩාක් ඉහළට ඔසවා තබන්න ශ්‍රී ලංකාවේ සමූපකාර ග්‍රාමීය බැංකු පද්ධතියට අවස්ථාවක් මේ හරහා පවතිනවා. මේ තත්ත්වයට ග්‍රාමීය බැංකු පද්ධතිය අරන් එන්න අපි හැමෝම උත්සාහයෙන් වැඩ කරමු. ඔබත් ග්‍රාමීය බැංකුවක ගනුදෙනුකරුවෙක් හෝ සමාජිකයෙක් නම් ග්‍රාමීය බැංකු පද්ධතිය තුල සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.